විශේෂඥ වෛද්‍ය ඩොක්ටර් දුෂාන් ෆර්නෑන්ඩෝ මගේ මේන්ම ඉන්ට්‍රස්ට් එක තමයි අවම හානියක් වෙන විදිහට කරන ප්‍රතිකාර ක්‍රම. එතකොට අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හෙමොරොයිඩෙක්ටමි කරන විවිධාකාර ක්‍රම අතර ඉතාමත්ම ළඟදී ප්‍රචලිත වුණ ඒ වගේම මහත් ප්‍රතිඵලදායක තියෙන ප්‍රතිකාර ක්‍රමයක්. ඒක තමයි ලේසර් හෙමොරොයිඩෙක්ටමි කියලා කියන්නේ. මේ ප්‍රශ්නය අපි විසඳගන්න විදි ඈත අතීතයේ ඉඳන් විවිධාකාර ක්‍රම තිබුණා. නමුත් දැන් අලුත්ම ක්‍රමයක් විදිහට ලේසර් හෙමොරොයිඩෙක්ටමි කියන එක විශේෂ වාසි කීපයක් නිසා වැදගත් වෙනවා ලෙඩෙකුට. ඒක තමයි ප්‍රධාන වශයෙන්ම ඒකේ රුධිර වාහනය වන ප්‍රමාණය ඉතාමත්ම අවමයි. closer to zero කියලා කියන්න පුළුවන්. during the procedure, ඒ කියන්නේ ඔපරේෂන් එක කරන වෙලාවේ සහ ඊට පසු, ඒ කියන්නේ post operatively blood loss එකක් නැති තරම්. විශේෂයෙන්ම dramatic benefit එක තමයි patient ඇති මේක. අපි දන්නවා ඉස්සර කාලේ ඉඳන්ම හෙමොරොයිඩෙක්ටමි කියන ඔපරේෂන් එකේදී කැපුම් සිදු කරනවා. ඒ කැපුම් කිසිවක් නොමැතිව සිදු කරන ඉතාමත්ම බෝල් පොයින්ට් පෙන් එක තුඩ තරම් වන ෆයිබ් එකක් මාර්ගයෙන් කරන මේ ලේසර් ප්‍රතිකාරය නිසා කිසිම තුවාලයක් ඇති වෙන්නේ නැහැ ගුද මාර්ගයට ඔපරේෂන් එකේදී. කන්වෙන්ෂනල් සර්ජරි එහෙමත් නැත්නම් අපි කියන ඔය කපල කරන ශල්‍ය කර්ම වලදී ඔය අරිසස් සම්බන්ධයෙන් වන ප්‍රතිකාර ක්‍රම කිහිපයකම මේ වගේ කැපුම් සිදු කරනවා ගුද මාර්ගයට. ඒක නිසා රුධිර වහනය ඒ වගේම අසාමාන්‍ය විදිහේ වේදනාවක්, ඒ වගේම ඔපරේෂන් එකෙන් පසුවත් post operative wound, ඒ කියන්නේ තුවාලයක් තියෙනවා ලෙඩාගේ ඔපරේෂන් එක කරාට පස්සේ. ඒ තුනම නැති වෙනවා මේ ලේසර් ප්‍රතිකාර ක්‍රමය මගින්. ඒක තමයි මේකේ විශේෂම වාසි. අරිසස් කියලා ගත්තම ඒක කොටස් ප්‍රධාන වශයෙන්ම 4කට බෙදෙනවා. ඒක first degree, second degree, third degree සහ fourth degree. මේ වගේ අපිට පහසුවෙන්ම භාවිතා කරන්න මේ පළවෙනි තුනට ඉතාමත්ම පහසුවෙන් මේ ලේසර් ප්‍රතිකාරය භාවිතා කරන්න පුළුවන්. ඒක මේ ඩයග්‍රෑම් එකෙන් ඔයගලන්ට පැහැදිලි වෙයි තවදුරටත් කොහොමද මේ ඩිග්‍රීස් 4 කියන්නේ ලෙඩා අපිට සායනයකට එන අවස්ථාවේදී ඒ ලෙඩාගේ තියෙන කොයිතරම් ගැඹුරට මේක වර්ධනය වෙලා තියෙනවද කියන එක ක්ලැසිෆයි කරපු ක්ලැසිෆිකේෂන් එක. ඉතාම පහසුවෙන් භාවිතා කළ හැකි ප්‍රතිකාර ක්‍රමයක් තමයි ලේසර් ප්‍රතිකාර ක්‍රමය. මේ අරිසස් අමාරුව සඳහා කරන ලබන ප්‍රතිකාර ක්‍රමය අපි දැන් ඉතාම බහුලව භාවිතා කරනවා නවලෝක රෝහලේ. අපිට අවශ්‍ය වෙන්නේ විශේෂයෙන්ම DTU ඇඩ්මිෂන් එකක් පමණයි. කොන්දර බේතක් විදලා කරන මේ පරීක්ෂණේ පැය 6ක් ඇතුළත රෝගියා මුදාහරින්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා මේ දක්වා. ඉතාම සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් කියලා දැනට ලෝකයේ දියුණු රටවල ඉතාම බහුලව භාවිතා වන ශල්‍ය වෛද්‍ය ක්‍රමයක් විදිහට මේක මුළු ලෝකෙම දැනට පිළි අරගෙන තියෙනවා. සියලු දෙනාටම ගොඩක් ස්තුතියි.